ඔන්න ගොඩක් කාලයකට පස්සේ ගොඩක් දවසකින් අලුත් කේක් ඩිසයින් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. මේකත් bright to be cake එකක්, surprise cake එකක්. ribbon cake කිලෝ එකකින් හැදුනේ. ඉතින් කස්ටමර් දුන්න ඩිසයින් එක ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. ඒකේ টොප් එකක් එනවා. ඩිසයින් දෙකක් විතර මට එව්වා. ඉතින් ඒවා එතකොට මගේ හිතට හොඳයි කියලා හිතුණු ඒ ideas උත් එක්ක තමයි මම මේ කේක් එක හැදුවේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගත්තේ කියලා. දැන් මෙයාලා දැක්කේ බටර් අයිසින් එකේ බටර් කලර් එකත් එක්ක ලයිට් පින්ක් කලර් එකක් එක්ක මම කේක් එක කවර් කරගත්තා. ඒ වගේම පොඩි පැලට් නයිෆ් එකකින් මම අපි ඩිසයින් එකක් එන විදිහට වටේටම ඔයාලා දකින්න ඇති ඉරි වගේ හිටින්න මං ඇඳගත්තා. මේ උඩට දාගන්නේ ඊට වැඩිය ඩාර්ක් පින්ක් ෂේඩ් එකෙන් සහ ලයිට් පින්ක් ෂේඩ් එකෙන් මාරුවට පොඩක් අර මේකේ ලුක් එකක් ගන්න ඕන නිසා උඩට ඒකෙන් මම පොඩි ෂේඩ් එකක් දැම්මා. ඉතින් මේ බ්‍රයිට් එයාගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා දෙන සර්ප්‍රයිස් එකක්. ඉතින් මේ යාළුවන්ගේ අයිඩියා එක වෙලා තිබුණේ නෝටි තීම් එකට යන්න. දැන් ගොඩක් ට්‍රෙන්ඩි කේක් ඩිසයින් එකක් ඔයාලා දැකලා ඇති. ඒ වගේම තමයි එයාලා ඒකේ වෙනස්කම් ඉල්ලුව නිසා තමයි මම මේ වගේ කලර් ෂේඩින්ග්ස් ඒ වගේම පැලට් නයිෆ් එකෙන් පොඩි ඩිසයින් එකක් එහෙම දාලා මේක ගත්තේ. ඒ වගේම මම එඩිබල් පර්ල්ස් තියලා මේකේ තියෙන පාළුව යන්න මං චුට්ටක් ඩෙකොරේට් කරගන්නවා. ඊන් පස්සේ තමයි මං අර කියපු টොප් එක හදාන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නව මොකද්ද කියලා. මම මේකෙදී කලර්ස් දෙකකින් මම මුලින්ම টොප් එක හැදුවා. කෝකද හොඳ කියලා බලන්න. ස්කින් කලර් එකෙනුත් මං හැදුවා. ඒ වගේම වයිට් ෂේඩ් එකෙනුත් හැදුවා. ඉතින් දෙකම හදලා තියලා බලනකොට මට හිතුණා වයිට් ෂේඩ් එක හොඳයි කියලා. ඉතින් ඒක තමයි මම මේ දැන් හදන්නේ. ඉතින් ඒක ටිකක් තව චුට්ටක් අපි කියන්නේ ලස්සන කරන්න ඒකේ තියෙන අර එකපාරට මේකේ තියෙන නෝටි ගතිය නොපෙනෙන්න මේකට පොඩි කැප් එකක් අපි හැදුවා. ඒ වගේම බෝ එකකුත් අපි මේකේ තියෙනවා. ඉතින් කස්ටමර් ඉල්ලුව ඩිසයින් එකේ තිබුණු විදියටම තමයි අපි මේක මේ හදන්නේ. එයා ඒ ඩිසයින් එකේ ඒ টොප් එක ඕනේ කිව්වා. ඒ වගේම කලර් එක එතකොට ඒකේ එන වටේ ඩිසයින් එක පොඩ්ඩක් charm කරලා ඒ විදියට එයා පොඩ්ඩක් ඒ ඩිසයින් එකෙන් වෙනස් කරන්නකෝ টොප් එක ඒකම ඕනේ කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ මම බෝ එක හදනවා. හරිම චූටියට හදන්නා මොකද টොප් එකේ හැටියට මේකත් හදලා මම මෙතනදී bright to be টොප් එකක් පාවිච්චි කළා. මේකේ ටිකක් පිරිච ලුක් එකක් එන්න ඕන නිසා මං හිතන්නේ වීඩියෝ එකේ ඒක නෑ. මේ ඔයාලා දකින්නේ මං හදාගත්තු টොපර්ස් දෙක ස්කින් ටෝන් එකකින් එකයි වයිට් කලර් එකකින් එකයි. ඉතින් අන්තිමටම අපි හිතුවේ මේ වයිට් කලර් টොප් එක තමයි මේකටම ගොඩක්ම මැච් වෙන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ ඒක හරිම සිම්පල් টොප් එකක්. හරි ලේසි මේක හදාගන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලලා ගොඩක් අය කමෙන්ට් කරනවා, මට මෙසේජ් කරනවා, කෝල් කරනවා. ඉතින් මං උපරිම උත්සාහ කරනවා ඔයාලා හැමෝටම උත්තර දෙන්න. මං දන්න හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න, ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ ආදරයට ගොඩාක් ස්තුතියි. ඉතින් තවදුරටත් අපිත් එක්ක අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ ඩිසයින් එක මේ අද දැකපු දේත් එක්ක ඔයාලට මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. මේක දැන් යන ට්‍රෙන්ඩි අදහසක්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඉන්ටර්නැෂනල් ජූනියර් චෙෆ්ස් කාල්නරි කම්පිටිෂන් එකෙන් බ්‍රොන්ස් මෙඩල් එක දිනාගත්තු ඒ ස්ට්‍රක්චර් එක හැදුණු විදිය ගේන්න බලාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්කම මේ channel එකත් එක්කම එකතු වෙලා ඉන්න ඒ අත්දැකීමත් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝස් අලුත් ඩිසයින් බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න.